YouTube पर वीडियो स्टार कहते हो YouTube पर वीडियो अपलोड करो वीडियो को निकम अपलोड कर मत निवृत्त क्रमे वीडियो अपलोड करता हूँ अदा वीडियो व्यूज लबेंगे अदा मैं वीडियो कहते ना YouTube एल्गोरिथम कर गलपन विधि है हरिයට YouTube पर वीडियो अपलोड करने को मत किया අපි දැන් බලමු YouTube එකට වීඩියෝ එක හරියට අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔතන පහළට ප්ලස් අයිකන් එකට ක්ලික් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ ෂෝට් ලයිව් පෝස්ට් කියලා තියෙනවා. ඔයා ෂෝට් වීඩියෝ දානවා නම් ෂෝට් වීඩියෝ දානවා මම ලොන්ග් වීඩියෝ දාන නිසා මම ලොන්ග් වීඩියෝ එක තෝරගන්න. අපි දැන් වීඩියෝ එක තෝරගමු. ඉතින් මම මෙන්න මේ වීඩියෝ එක තෝරගන්නවා. මුලින්ම ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරේ thumbnail එකක් හදන්න ඕනේ. thumbnail එකක් හදනකොට වචන දෙක තුනක් දාන්න. දිග වචන දාන්න එපා. TikTok එකේ නම් පහළට ගියාම අනිත් වීඩියෝ එක ප්ලේ වෙනවා. හැබැයි YouTube එකේ පහළට නැගෙන thumbnail එක දැකලා ඒක ටච් කරලා තමයි වීඩියෝ එක බලන්න ඕනේ. ඒක thumbnail එක ලස්සනට හදන්න. දැන් අපි thumbnail එක දාගමු. ඔතන ඔය change කියන එක ටච් කරාම ඔයගොල්ලන් gallery එකට යනවා. gallery එකේ ඔය thumbnail එක තෝරගන්න. මම තෝරගන්න මෙන්න මේ thumbnail එක. ඊට පස්සේ අනිවාර්යෙන් දාන්න ඕන එක තමයි title එක. title එක දිග title දාන්නපා. title එක කෙටියෙන් දාන්න. මම මේ විතර title එක දානවා gaming වලට හොඳ ෆෝන් 5ක් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා public unlist private කියලා. public දාලා instant premium දැම්මට පස්සේ ඊට පස්සේ පාල් දෙන schedule කියලා එකක්. ඔය schedule කියන එකට ගිහිල්ලා ඔයාලා වීඩියෝ එක play වෙන්න ඕන වෙලාවයි තියෙන දැම්මට පස්සේ ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරාම ඔයාලා දාන වෙලාවටම වීඩියෝ එක play වෙනවා. දැන් මෙතනින් අපි යනවා select audience කියන එක. කියන්නේ අපේ audience එක අපි තෝරන්න ඕනේ. yet it's made for kids කියලා. ඒ කියන්නේ එතන අහන්නේ ඔයා හදපු වීඩියෝ එක ළමයින්ට බලන්න විතරක් හදපු වීඩියෝ එකද කියලා තමයි අහන්නේ. වාගේ වීඩියෝ එක ළමයින්ට විතරක් බලලා හදපු වීඩියෝ එකක් නම් yet it's made for kids එක ටික් එක දාන්න. ඔයා දාන content එක ළමයින්ට විතරක් බලලා හදපු content එකක් නෙමෙයි නම් no it's not made for kids කියන එක ටික් එක දාන්න. ඊළඟට ඔයා හදන content එක 18ට වැඩි අයට විතරක් බලන්න හොඳ content එකක් නම් just restrict my video to viewers over 18 කියන එක ටික් එක දාන්න. ඔයා හදපු content එක 18ට අඩු හෝ වැඩි අයට බලන්න ඕනම කෙනෙකුට බලන්න පුළුවන් content එකක් නම් no don't restrict my video to viewer over 18 කියන ටික් එක දාන්න. ඊට පස්සේ අපි එන්න ඕනේ add description කියන එකට. වීඩියෝ එකට අනිවාර්යෙන් description එකක් දාන්න ඕනේ. description එකක් දාද්දි පළවෙනි page 3-4 ඔයා දාපු content එක ගැන පොඩි විස්තරයක් කරන්න. ඔයා description එක හදාගන්න ඕන නම් ChatGPT එකට කියලා description එක හදාගන්න. ඒක ලේසි. මම මෙතනට මේ වගේ description එක දාගත්තා. ඊට පස්සේ අපි location එක දාන්න ඕනේ. කියන්නේ වීඩියෝ එක shoot කරපු place එක. ඔයා වීඩියෝ එක shoot කරේ ශ්‍රී ලංකාව වෙනවා ශ්‍රී ලංකාව කියලා දානවා. වීඩියෝ එක shoot කරේ වෙන රටක නම් ඒ රටේ නම දාන්න. ඊළඟට අපි එන්නේ paid promotion and brands කියන එකට. මේකෙන් කරන්නේ ඔයා YouTube එකට දාන content එකේ ඔයා මොකක් හරි product එකක් item එකක් promote කරනවා නම් yes කියන ටික එක දාන්න. මොකක් හරි item එකක් product එකක් promote කරන්නේ නැත්තම් no කියන ටික එක දාන්න. ඊළඟට තියෙන collaboration comment remixing. ඔතන තියෙනවා invite collaborator කියන එකේ පුළුවන් වට collaborate කෙනෙක්ව invite කරගන්න. ඒකට search bar එකේ search කරාම ඔයාලට ඕන collaborate කෙනෙක්ව invite කරගන්න පුළුවන්.
ඊළඟට තියෙනවා AI use tags කියලා එකක්. ඔයාගේ content එකට AI use කරලා තියෙනවා නම් ඔතන yes කියන ටික එක දාන්න. AI use කරලා නැත්නම් no කියන ටික එක දාන්න. ඊට පස්සේ උතන බලා ගන්න පුළුවන් tags කියලා එකක්. වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා අනිවාර්යෙන් දාන්න ඕනේ තමයි tags කියන්නේ. ටැග් එකක් දානකොට ටැග් එක සර්ච් කරලා අන්තිමට කැමරා ලකුණ දාන්න. අපි තව ටැග් එකක් දාමු. ටැග් 500ක් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ කරන් තියෙනවා වීඩියෝ එක අප්ලෝඩ් කරන එක. දැන් ඔයගොල්ලන්ට පේනවා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඉතින් මේ විදිහට තමයි YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න, all press කරලා ගන්න. ඊළඟ වීඩියෝ